මම හිතන්නේ මේ වෙනකොට රටේ තියෙන පවතින තත්ත්වය සියලු දෙනාටම අවබෝධ කරගන්න පුළුවන්. රට තෙල් පිරිමැසීම සඳහා අද දිනේ නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා. ඊට අමතරව QR කේතය හඳුන්වලා දීලා තියෙනවා. ඒ QR කේතය හඳුන්වලා දීමත් එක්ක යම් තාක්ෂණික කාරණා මතුවෙච්ච කට්ටියට QR කේතය භාගත කරගැනීමේ අපහසුතාව තිබුණා. දැන් එහෙම අපේ QR කේතය හඳුන්වා දීමේදී කැටගරිස් කීපයක් හිටියා. ඊට ඉස්සරලා QR කේතය භාවිත කරපු කට්ටිය. එතකොට ඒ කට්ටියගේ වාහනේ මාරු වෙලා නම් එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක මාරු වෙලා නම් ඒගොල්ලොන්ට QR කේතය භාගත කරගන්න නොහැකියාව තිබුණා. මේ වෙනකොට ඒක ඉවත් කරලා තියෙනවා. ඒ ගැටලුව निराකරණය කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු අලුතෙන් රෙජිස්ටර් වෙච්ච කට්ටියට QR කේතය භාගත කර ගැනීම ආපහු රෙජිස්ටර් වෙන්න තිබුණා. ඒ සියලුම ඒවා ඉවත් වෙලා තියෙන්නේ දැන්. එතකොට QR කේතය භාගත කර ගැනීමේ හැකියාව නැති යම් පිරිසක් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ගණනය කරාම 10%ක විතර පිරිසක් ඉන්න පුළුවන් කියලා 10ක් හෝ ඊට අඩු වෙන්න පුළුවන්. ඒකට ඒ කට්ටිය වැටෙන කැටගරිය ගත්තොතින් මීට ඉස්සෙල්ලා QR කේතය භාගත කරගෙන තියෙන සමහරලාට උදාහරණයක් ගත්තොත් කොමියුනිකේෂන් වලින් මේක කරලා දුන්නා. ඒකට කොමියුනිකේෂන් එකකින් කරලා දෙනකොට ඔවුන්ගේ ටෙලිෆෝන් නම්බර් එකක් රෙජිස්ටර් කරලා ඒකෙන් භාගත කරගෙන ඒක ලැමිනේට් කරලා දුන්නා. එතකොට ඒක පාවිච්චි කරගෙන කට්ටිය දුවපු කට්ටිය හිටියා. දැන් ඒකත් නැති වුණාම ආපහු පාරක් ඒ දීපු ටෙලිෆෝන් නම්බර් එක දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒ ටෙලිෆෝන් නම්බර් එක මාරු වෙලා නම් ඒ වගේ කට්ටියට දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට අද හවස වෙනකොට ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒක දැන් ඉදිරියේදී කියාවි. ඒ කට්ටිය මොන ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ කියලා Tamanට මේක හදාගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. එතකොට හෙට වෙනකොට QR කේතයේ සියලුම දෙනාට භාගත කරගැනීමේ හැකියාව ලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් තියෙන ගැටලුව තමයි අපි කොච්චර QR කේතය හඳුන්වලා දුන්නත් පෝලිං අධික විදියට තියෙනවා. අපි QR කේතය රහසේ හඳුන්වලා දෙන්නේ. අපි මේක සැලසුම් කරලා අපි මේක හඳුන්වලා දෙනවා කියලා නොකිය හඳුන්වලා දෙන්න හේතු උන ජනතාව අසාධාරණ විදියට කිසිම තේරුමක් නැතුව පෝලිං වල යන හින්දා. මොකද අපේ කට්ටිය හිතාගෙන ඉන්නවා අපි විතරක් තෙල් ටික ගහගත්තාම ඇති ඉක්මනට ගිහිල්ලා තෙල් ටිකක් ගහ ගන්න ඕනේ කියලා. දැන් මේ පෝලිං ගැන කතා කරෝතින් ඉරානට පළවෙනි බෝම්බ ගහනකොටම ජනතාව පෝලිං වලට ගියා. අපි පුන පුනා කිව්වා කිසිම තේරුමක් නැහැ. ওই පෝලිං වල කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. අපි ඕගොල්ලන්ට තෙල් දෙනවා කියලා. දැන් අපි ඒක ඒ විදියටම තෙල් ලබා දුන්නා. ඇත්තට මේ පෝලිං වල හිටපු කට්ටිය කනගාටු වෙන්න ඕනේ අපි නිකම් බොරුවට තමයි පෝලිං වල හිටියේ කියලා. දැනුත් ඒ ආකාරයෙන්ම තමයි. දැන් පෝලිං වල ඉන්නවා අපිට තේරුම් ගන්න බෑ මොන හේතුවක් හින්දාද කියලා ජනතාව පෝලිං වල ඉන්නවා. දැන් QR කේතය හඳුන්වලා දුන්නාට පස්සේ Tamanගේ තෙල් කෝටාව දවස් 7ක් යනකම් ඕනෑම වෙලාවක ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට Tamanට දැන් තෙල් ටිකක් තියෙනවා නම් හෙට දවස වෙනකම් ඉඳලා තෙල් ටික ලබා ගත්තා නම් මේ පෝලිං නැති වෙනවා. සියලුම දෙනා Tamanට තියෙන තෙල් කෝටාව එකපාරට ලබා ගන්න ගියාම පෝලිම ඇති වෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් වෙලා තියෙන්නේ දැන් මේ සාමාන්‍යයෙන් අපේ රටාව තිබුණේ මේක සාමාන්‍ය චක්‍රයක් ඇතුලේ දුවන්නේ. තෙල් එනවා තෙල් ඇනවුම් කරනවා පිරුම් ගන්නට තෙල් එනවා. ඒ පිරුම් වල සාමාන්‍යයෙන් රෑ 10 වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පිරුම් වල වහනකොට හෙට උදේ වෙනකන් අපි කියලා තියෙන්නේ 50%ක් තෙල් තියාගන්න කියලා. ඊළඟ දවසට අනිවාර්යෙන් 50%ක් ඕගොල්ලෝගේ ටැංකිය වල තෙල් තියාගන්න තමයි ඇනවුම් කරන්න කියලා. එතකොට ඒ අර තිබිච්ච 50% අද රෑම ඉවර වුණාම හෙට උදේට ෂෙඩ් එකේ තෙල් නැහැ. දැන් ඒක තමයි මේ විසම චක්‍රයකට ගිහින් තියෙනවා. උදේ වෙනකොට තියාගන්න ඕන තෙල් ටික රෑම ගහලා තියෙනවා. ඊට පස්සේ ආපහු පැය 2-3ක් පොලිමේ ඉන්නවා තෙල් එක එනකම්. තෙල් එක ආපහු ඇනුම ඇවිල්ලා බුදුරාජ වලින් කොළොන්නාවේ පුරවල ආපහු ෂෙඩ් එකට එන කාලේ ජනතාව පොලිමේ ඉන්නවා. ඉතින් මේක කඩාගත්තේ නැත්තම් ජනතාවට මේ ප්‍රශ්نين විසඳෙන්න බෑ. සියලුම දෙනා මේ ගැටලුවට මුහුණ දෙනවා. ඒ හින්දා අපි තීන්දුව කරා අද ඉඳගෙන ඔත්තේ ඉරත්තේ ක්‍රමයට තෙල් ලබා දෙන්න. දිනය ඔත්තේ දිනයක් නම් උදාහරණයක් ඇටියට ගත්තොත් අද 18 අද ඉරත්තේ දවසක්. එතකොට ඔබගේ වාහනයේ අවසාන අංකය
ඉරට්ටේ අංකයක් හෝ බිඳුව නම් අද ඉරට්ටේ අංකය බිඳුව නම් ඔබට තෙල් ලබා ගන්න පුළුවන්. හෙට තෙල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔත්තේ අංකය වලට විතරයි. ඔත්තේ කියලා කියන්නේ 1 3 5 7 9 කියන අංක නම් ඔබේ වාහනේ අවසාන අංකය. හෙට 19. හෙට 19 කියන්නේ ඔත්තේ දිනයක්. එතකොට 1 3 5 7 9 කියන වාහන විතරයි හෙට තෙල් ලබා දෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මොන විදියට හෝ ඔබට QR කේතේ තියෙන්න ඕනේ. QR කේතේ තියෙනවා නම් 1 3 5 7 9 නම් ඔබේ වාහනේ අවසාන අංකේ හෙට ඔබට කිසි කරදරයක් නැතුව තෙල් ලබා ගන්න පුළුවන්. එතකොට අනිද්දා තෙල් ලබා දෙන්නේ ආපහු ඒ වගේම ඉරත්තේ හෝ බිඳුව අවසාන අංකයේ තියෙන වාහන වලට විතරයි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා භාගයට භාගයක් සෙනග මේ Q එක අයින් කරගන්න. එහෙම එක දවස් දෙකක් මේ කැපකිරීම ඔබ කරොතින් ඔබට කිසිම කරදරයක් නැතුව තෙල් ලබා ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේක පෙර දිනේ කිව්වේ නැති හින්දා අද ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ හින්දා අද අපි තෙල් ලබා දෙනවා. ඔබගේ අංකය ඔත්තේ අවසාන අංකය ඔත්තේ එකක් නම් ඔබට හෙට වෙනකන් උහුලන්න පුළුවන් නම් කරුණා කරලා දැන් ගෙදර යන්න ගිහිල්ලා මම සහතික වෙන්නම් හෙට උදේ අනිවාර්යයෙන්ම සියලුම පිරවුම්හල් වල උදේ තෙල් තියන්න කියලා. ඒකට අපි සැලසුම කරන්න හෙට අද ඔබගේ අවසාන අංකයේ ඔත්තේ අංකයක් නම් පොලිමේ කරදර වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව අද ගෙදර ගිහිල්ලා හොඳට නිදා ගන්න හෙට උදේ වෙනකොට කරදරයක් නැතුව ඔබට තෙල් ලබා දෙන්න සහතික වෙනවා. හෙට හැම පිරවුම්හලකම උදේ තෙල් ඉතුරු කරලා තියන්න. ඒ හින්දා එතනින් අපි පටන් ගමු මේක සහයෝගයක් දෙන්න මේ කරදරේ සියලුම ජනතාව බේරගන්න අඩුම ගානේ මේකට කැප කරන්න පුළුවන් මේක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් ජනතාව හෝ මේකට අනුගත වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. නැත්තම් මේ විසම චක්‍රය මේ දිගටම ක්‍රියාත්මක වුණොත් අපිට මේක බේරගන්න බැරි වෙනවා. ඊට පස්සේ තව කණ්ඩායමක් ඉන්නවා අපි කිව්වා අර QR කේතය බාගත කරගන්න බැරුව රෙජිස්ටර් කරගන්න බැරුව එකපාරක් හරි මේකෙන් තෙල් ගන්න බැරි කට්ටියට. ඒ කට්ටියටත් හෙට දවසේ ගිහිල්ලා තෙල් ගන්න පුළුවන්. ඒ කියන්නේ අද දවසේ QR කේතයට එක වතාවක් හෝ තෙල් අරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් හෙට ඒ chance එක දෙනවා. ඔබගේ අංකය ඔත්තේ හෝ ඉරත්තේ මොක වුණා. ඔබ ගිහිල්ලා ස්කෑන් කරාට පස්සේ මීට තේරෙනවා මීට ඉස්සෙල්ලා තෙල් අරගෙන තියනවද නැද්ද කියලා. එතකොට අපි ඒ පිරෝමල් වලට දැනුම් දෙන්නම් මීට පෙර QR කේතයට කිසියම් ආකාරයකට තෙල් ලබා ගන්න කෙනෙක් නෙවෙයි නම් එයාට හෙට දවසේ ඔත්තේ ඉරත්තේ සලකන්න නැතුව තෙල් දෙන්න කියලා. ඉතින් ඔන්න ඔය ක්‍රමය අපිට ක්‍රියාත්මක කරොත් මම හිතන්නේ හෙට ඉඳගෙනවත් අඩු ගානේ අපිට පුළුවන් මේ කරදරෙන් බේරෙන්න. මේක ඔබට තෙල් සහතික කරලා තියෙන්නේ අපි අර කියපු විදිහටම අපිට අදත් නැවක් එනවා. අපිට 28 29 තව ඩීසල් නැවක් එනවා. එතකොට මේ මාසේ තෙල් සියලුම නැව් ටික අපි කියපු දින ඒ වකවානු ඒ විදිහටම නිවැරදිව යනවා. ලබන මාසේ අවසානයේ වෙනකන් ඔබට තෙල් සැපයුම සහතිකයි. අනිත් පැත්තෙන් ගත්තොත් අපි ඊයේ ටෙන්ඩර් ඕපන් කරා. ඒකට අපිට ඇත්තටම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අඛණ්ඩ තෙල් සැපයුමක් දැනට අපිට තවත් එහාට සාතික කරන්න පුළුවන්. ඒ හින්දා ජනතාව තෙල් හම්බ වෙන්නේ නැtei කියලා මේ පෝලිං වල ඉන්නවනම් ඇත්තටම ඒක කරන්න එපා කියන එක තමයි කියන්නේ.